ලංකාව පුරාම සංචාරය කරමින් ඉන්න ඔයාට වගේම ලංකාව පුරාම සංචාරය කරන්න ආසාවෙන් ඉන්න ඔයාටත් මග ඇරෙන්න පුළුවන් ස්ථානයක් තමයි මන්නාරම කියලා කියන්නේ. ඉතින් මන්නාරම දිස්ත්‍රික්කයේ ඔයගොල්ලෝ කොයි කවුරුත් දන්නවා ශ්‍රී ලංකාවේ උතුරු පළාතට අයත් දිස්ත්‍රික්කය. මේ වීඩියෝ එක බැලුවාම ඔයගොල්ලන්ට අනිවාර්යෙන්ම මන්නාරම යන්න ආසාවක් හිතෙයි. ඒ වගේම තමයි මන්නාරම ගිහිල්ලා මොන වගේ ස්ථානද බලන්න තියෙන්නේ කියලා බලාගෙන ඉන්න ඕගොල්ලන්ටත් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. එහෙනම් අපි බලමු මන්නාරම ගිහිල්ලා මම මොන වගේ ස්ථානවලටද ගියේ සහ ඕගොල්ලන්ට මන්නාරම දිස්ත්‍රික්කයේ නරඹන්න පුළුවන් ස්ථාන මොනවද කියන එක. මන්නාරම් බලකොටුව මේ තියෙන්නේ කුංජිකුලම එල්ලෙන පාලම. මඩුපල්ලියට හැරෙන ස්ථානයට ආසන්නයේ තමයි කුංජිකුලම් ප්‍රදේශයේ මල්වතුවේ හරහා පැරණි එල්ලෙන පාලමක් පිහිටලා තියෙන්නේ. මේ පාලම ගැන කිව්වොත් මීටර් 100කට වඩා දිගින් යුක්තයි කියලා තමයි කියන්නේ. මේක වාණයේ තහඩු දමලා ඉතා ශක්තිමත් ආකාරයට කේබල් දෙකකින් රඳවා තියෙනවා. මේක සංගිලි පාලම කියලත් හඳුන්වනවා. මේගොල්ලන්ට දකින්න ලැබෙන්නේ මන්නාරම් කලපු ආශ්‍රිත ප්‍රදේශ. මන්නාරම යන අතරතුරේ පාර දෙපස මෙන්න මේ ආකාරයට තමයි ගොඩනැගිලි නිවාස ආදිය දකින්නට පුළුවන් වෙන්නේ. මේ තියෙන්නේ ඩොරික් බංගලාව ආශ්‍රිත ප්‍රදේශය. ඉතින් මේක ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයෙක් වන පෙට්‍රික් නෝර්ත් ආණ්ඩුකාරවරයාට අයත් බංගලාවක් කියලා තමයි සැලකෙන්නේ. මුතුමසුන් ඇල්ලීම සඳහා සහ අධීක්ෂණයට තමයි මේක ගොඩනගලා තියෙනවයි කියලා හඳුනා ගන්න පුළුවන් වුණේ. ඉතින් 1801ත් 1804ත් කාලය අතර තමයි මේ ඉදි කරලා තියෙන්නේ.
ඊළඟට මේ ඔයගොල්ලන්ට පේන්නේ මන්නාරම් බලකොටුව. ඉතින් 1560 දී පෘතුගීසීන් විසින් තමයි මේ මන්නාරම් බලකොටුව ඉදි කරලා තියෙන්නේ. පසු කාලීනව 1696 දී ලන්දේශීන් විසින් අත්කරගෙන ඇති අතර 1795 දී ඉංග්‍රීසීන් අතු කරගෙන තිබෙන බවට තමයි තොරතුරු අනාවරණය කරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි බලමු බයෝබැබ් ගස ගැන. මේ බයෝබැබ් ගස අරාබි වෙළෙන්දන් විසින් ලංකාවට ගෙන එන්නට ඇතැයි විශ්වාස කරනවා. ඉතින් ලංකාවේ දැනට මෙවැනි ගස් 40ක් විතර තියෙනවා කියලා තමයි හඳුන්වන්නේ. ඒ 34ක්ම මන්නාරම් ප්‍රදේශයේ තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් මේ ගහේ වට ප්‍රමාණය ගත්තොත් එහෙම මීටර් 21.1ක් තමයි වට ප්‍රමාණය. ඒ වගේම උස මීටර් 10.5ක් වෙනවා. මේ තියෙන්නේ මඩු දේවස්ථානයේ. ඉතින් කිතුණු බැතිමතුන්ගේ පූජනීය ස්ථානයක් හැටියට තමයි මඩු දේවස්ථානය හඳුන්වන්නේ. ඔබ මන්නාරම් යනවා නම් ඔබට මඩු දේවස්ථානයේ වැඳ පුදා ගැනීමේ හැකියාවක් තියෙනවා.